යක ඇසි දිසි සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා සිතේ ඇතිදේ කවුද දන්නේ කියන්නට විමසා සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා එකට එක් වී එකට කාබි එකට සැතපීලා එකට සැතපීලා උගුලේ අටවයි විපතේ පටලයි මුරුග ගති පාලා මුරුග ගති පාලා ලෝකයේ මර විසක් නැතවෙන් මිනිස් විසවාගේ සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා බලාගෙන ගියාම මේ hina වෙලා කතා වෙලා හිටියට හිතේ මොනවද තියෙනවද කියලා කවුද දන්නේ නේද? හැමදාටම අදාළ ගීතයක්. ඔව්. හොඳට හිතාගෙන බලාගෙන යනකොට අපි අද දොරමඩලාවෙන් කතා කරන්නේ සිනහව සහ කඳුල ගැන. ප්‍රීතිය සහ ශෝකය පිළිබඳව. මා කැමතියි අපේ විද්වත් මණ්ඩලය හඳුන්වා දෙන්නට. අපේ ආරාධනෙන දොරමඩලාව සංවාදාත්මක හර්ෂණයට සහභාගී වෙනවා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්මානිත මහාචාර්ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වෛද්‍ය සුමනපාල ගල්මංගොඩ සෝරින් තාමත්ම ගෞරවණීයව පිළිගන්නවා. කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු කැටට කතන ඔබතුමා තාමත්ම ගෞරවණීයව පිළිගන්නවා. අපේ ප්‍රධාන සම්පත්ධාරියෙක් සම්මානිත මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මිය ඔබතුමිය අති තාමත්ම ගෞරවණීයව පිළිගන්නවා. අපේ ප්‍රධාන සම්පත්ධාරිනියක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම සම්මානනීය ප්‍රවීණ රංගධාරියෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන් අපේ ප්‍රධාන සම්පත්ධාරී ජයලාල් රෝහණ මහත්මයා. ඔබ ඉතාමත්ම ගෞරවණීයව පිළිගන්න අතරේ කදිම ගීතමය ප්‍රවේශයක් ලබා දුන්න සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහානාම වික්‍රමසිංහ මහත්මයා. ඔබ ඉතාමත්ම ගෞරවණීයව පිළිගන්න අතරේ මම කැමතියි අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමාට ආරාධනා කරන්නට සිනහව සහ කඳුල ප්‍රීතිය සහ ශෝකය මේ දෙකම අපිත් එක්ක හැම විටම හැම වෙලාවෙම ළඟ තියෙනවා. එකක්වත් ඈත් වෙන්නෙත් නැහැ. එකක්වත් කොයි වෙලාවකවත් එකින් එක හැම වෙලාවෙම ළඟ බැඳීගෙන තියෙනවා. ප්‍රීතිය සහ ශෝකය. ඔබතුමාගේ මම බලාපොරොත්තු වෙන ධර්මානුකූල ප්‍රවේශයක්. අපේ හිතවත් සම්මානිත මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මිය ඒ වගේම අපේ හිතවත් ජයලාල් රෝහණ සංගීත වේදියා නාට්‍ය වේදියා ඒ වගේම අපේ මේ සංගීත විශාරදේ වගේම අපේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමා ඇතුළු විද්වත් මණ්ඩලයෙන් අවසරයි ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහත්මයාණනි මම හිතනවා අද මේක මේ මාතෘකාව ඔබතුමා මොඳ කොහොමද අදහස් කළේ කියලා සිනහවයි කඳුලයි කියන දෙක මුල් කරගෙන ඒ කියන්නේ භෞතික දෙකින් ආධ්‍යාත්මික මානසික හැම පැත්තටම යන්න පුළුවන් මාතෘකාවක් කියලා මං හිතනවා. මොකද සිනහව එක පැත්තකින් ඒක සංකේතයක්. කඳුලත් සංකේතයක්. හැබැයි ඒක අපි ශාරීරිකව ගත්තොත් දැන් කඳුළු කියලා කියන්නේ මේක හේතු හතරකින් අපේ අභිධර්මයේ හැටියට නම් හේතු හතරක් තියෙනවා මේකට. එකක් තමයි ඔය දැන් සතුට ඇති වුණාම සතුට ඇති වෙලා අධිකව අපි hina වෙනකොට මේ කඳුළු එනවනේ. ඒක ඊළඟට දුකක් ඇති වෙලා වේදනාව විඳිනකොටත් කඳුළු එනවා. දෙපැත්තට මේක යනවා. ඊළඟට තව හේතුවක් තියෙනවා අපේ ආයුර්වේදෙත් සඳහන් වෙනවා මේ විසම ආහාර ගත්තහම
විසම ආහාර ගත්තාම නොගැලපෙන ආහාර ගත්තාමත් කඳුළු වෙනවා. ඔය දැන් ඔය සැර ආහාර කියලා එහෙම අපි කියන්නේ. එතකොටත් නිකන් කඳුළු වෙන ගතියක් තියෙනවානේ. අනිත් එක තමයි ඉතින් මේ බොහොම ප්‍රකට හේතුව ඔය දූවිලි රොඩු කෑලි අරව මේවා වැටුනහම හරි දැම්මහම හරිත් කඳුළු එනවා. එතකොට ඒ හේතුත් තියෙනවා. ඉතින් දැන් මේකේ මානසික හේතු තියෙනවා බාහිර හේතුත් තියෙනවා නේ. එතකොට ඒක අපි කියනවා කඳුල කියලා. එතකොට හැබැයි තව එකක් තියෙනවා. දැන් අපි ලය විරේක කරනවා. බඩ විරේක කරනවා. ඇස විරේක කිරීමකුත් තියෙනවා. ඒ ඇස විරේක කරනවා කියන්නේත් ඒක ඇත්ත වශයෙන් අපි දැන් පුරුද්දක් වශයෙන් කරන්නේ නැති වුණාට ඔය අම්මලාට ඕක කුස්සියේදී නිතරම වෙනවා. ඒක හොඳයි. මොකද ලූණු ගෙඩියක් කපනකොට ඔය වැඩේ වෙනවා. මේ ඇහැ විරේක වීමක්. මේ ඇහැ හොඳට පිරිසිදු වෙනවා. ඒක මම හිතන්නේ අධික වශයෙන් කරන්න හොඳ නෑ, හානි කරයි. නමුත් ඒකෙන් ඉබේට අපේ කුස්සියේදී අම්මලාගේ ඇස් මොකද දුම් ගහනවා. අරවා මේවා දූවිලි අලු විසිරෙනවා. දැන් ඒවා මේකෙන් පිට කරනවානේ. ඉතින් ඒ නිසා මම හිතනවා මේක ශාරීරික පැත්තෙනුයි මානසික පැත්තෙනුයි දෙපැත්තක් තියෙනවා එතන. ඊළඟට අපි හිනහව ගත්තොත් හිනහවෙත් තියෙනවා එහෙම කීපයක්. දැන් මම කියවලා තියෙනවා සෝෂල් ඇනිමල් කියලා පොතක්. දැන් මේ අපි මේ සත්තු හැටියටනේ ලෝකේ ජීවත් වුනේ. ඉතින් මුලදී පරිණාමවාදය අනුව ඉතින් අර ඒ කාලේ මේ ගල් ගෙවල් වල මේ මිනිස් වර්ගය හිටියේ. ඉතින් මේ තමන්ගේ දරුවෝ එක්කලා ගල් ගුහාවකට වෙලා බිරිඳත් එක්ක ඉන්නවා. හැබැයි මේගොල්ලන්ගේ ඉතින් ආචාර ධර්ම ගුණ ධර්ම නැහැ. ඉතින් නිතරම අර එකට ඉන්නත් ඕනේ. ඒගොල්ලන්ට තනියම ඉන්න බෑනේ. එකට ඉන්න ඕනේ මේ වනචාරී ජීවිතේදී. ඉතින් ඒ නිසා නිතරම ඒ වුණාට සැකයි. අර ගල් ගෙයි මිනිහා තමන්ගේ දරුවෝ කයි කියලා. මෙයා සැකයි ඒ දරුවෝ මෙයාගේ දරුවෝ එයා කයි කියලා. ඒ නිසා මේගොල්ලන්ට දත් තිබිලා තියෙනවනේ හොඳට. ඉතින් දත් පෙන්නන එකලු කරන්නේ. හොඳට දත් මිටි කාලා පෙන්නවල මගේ දත් හයියයි මුකුත් කරන්න එපා කියන එක මේක කියන්නේ. ඒ කියන්නේ ආරක්ෂාව සඳහා මේ කරපුවා. ඉතින් ඒකේ පරිණාමයක් හැටියට සිනහව ආවයි කියලායි කියන්නේ. ඒ හින්දාද දන්නේ සමහරට සිනා නොමසෙන් දසන් දක්වා කියලා කිව්වේ. ඉතින් අපි දන්නේ ඒක කොහොම නමුත් මේ සිනහවේ පරිණාමය හැටියට එහෙම සඳහන් කරනවා. හැබැයි මේ සිනහව මේ කියන එක මේ කොටස් තුනකට බෙදලා අපිට ඒක පස්සේ කතා කරන්න පුළුවන්. නමුත් අපි මේකේ මේ බාහිර ස්වરૂපය අපි අමතක කරලා මේකේ අභ්‍යන්තරය ගත්තොත් අර ඔබතුමා සඳහන් කරපු මේ ලෝක ස්වභාවය මේකෙන් කියවෙන්නේ. මේ ලෝකයේ තියෙන දුක සැප දෙකනේ. නිති පෙරලේ රියසක ලෙස ලෝකේ එහෙමනේ කියන්නේ නේ. එතකොට මේ දෙකෙන් අර ඔබතුමා කිව්වා වගේ එකක් ගන්න බෑ. මොකද ලෝකයේ ද්වන්දයක්. හැමතිස්සෙම ලෝකේ අපි දුක කියලා කතා කරන්නේ සැප කියලා එකක් තියෙන හින්දා. සැප කතා කරන්නේ දුක හින්දා. ඉතින් දුකක් තිබුණේ නැත්නම් සැප කියලා කියන්න එකක් නැහැ. එතකොට සැපත් නැත්නම් දුකයි කියලා කියන්න දෙයක්වත් නැහැ. හැබැයි ඔක සාපේක්ෂක සත්‍යයක්. මොකද හේතුව එහෙමනම් හරියටම ගත්තොත් මේ ඔය බුදුදහමේ කියන දුක්ඛ කියන එක ඔය දෙකටම වැටෙන්නේ නැහැ. දැන් අර දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන හතරෙන් දුක්ඛ කියලා කියන්නේ ඒ දුක්ඛ දැන් අපි කතා කරන සාමාන්‍ය ලෝකේ අපි කතා කරන්නේ සැප දිහා බලාගෙන දුක කියනවා, දුක දිහා බලාගෙන සැප කියනවා. එතකොට අතන කතා කරන්නේ එහෙමනේ ඔය ද්වන්දේ නෙමෙයි. යද නිච්ඡං තන් දුක්ඛං අනිත්‍යතාව දිහා බලාගෙන දුක්ඛ කියනවා. ඒ කියන්නේ සියල්ල වෙනස් වෙන නිසා තෘප්තියක් ලබන්න බෑ කියන එක. එතකොට අතෘප්තිකර භාවය. දැන් ඔය හුඟක් දුරට ඉස්සර නම් ඔක සෆරින් කියලා පෙරලනවා. දැන් අන්සැටිස්ෆැක්ටරිනස් කියලා තමයි පෙරලන්නේ. ඒක තමයි හරි. මොකද කොයි දෙයකින්වත් ස්ථාවර සතුටක් ලබන්න බෑ. මොකද හැම එකක්ම වෙනස් වෙන නිසා. ඉතින් හැබැයි සාපේක්ෂක ලෝකයේ ගත්තාම අපි නිතරම මේ ද්වන්දය තුල තමයි ඉන්නේ. ඉතින් අපි සැප වැඩි කරගන්න හදනවා. මේ හැබැයි අර අපේ ජයලාල් රෝහණ මහත්තයා කිව්වා වගේ මේ අර ටෙස්ටිං මෙවැකේදී ඒක මෙතන ඇහුනේ නෑ මේ ටෙස්ට් කරද්දි කිව්වේ. පස්සේ අර මේ හැබැයි හැම කෙනාම අඬන්න තමයි කැමති. දුක් විඳින්න තමයි කැමති. මොකද ඔය දැන් අපි දන්නවනේ ඔය අපේ ඉතිහාසය කියනවා රාමායනං ආදි කාව්‍යං ත්‍රිලෝකය කියලා. කියන්නේ තුන් ලෝකෙම තියෙන මුල්ම කාව්‍ය රාමායනය. එතකොට රාමායනේ රචනා කළේ වාල්මීකි. එතකොට වාල්මීකි කියන්නේ වල්මීක හුඹහකින් එළියට ගත්තයි කියන එකනේ තේරුම. හුඹහකින් උපන්න. මොකද මෙයා තපස් රකිද්දී හුඹහක් බැඳලා එයාවට කරලා. එයාගේ මුල්ම ශ්ලෝකේ යා අතින් බිහි වුණා කියලානේ කියන්නේ. අර මේ කොස්වා ලිහිනියෝ දෙන්නෙක් කියන්නේ අඹුසැමියෝ දෙන්නෙක් අත්තක ඉඳගෙන මේ බොහොම සන්තෝෂෙන් සින්දුවක් කියා විනෝද වෙලා ඉන්නකොට වැද්දෙක් අර මේ ලිහිනියට විද්දා.
එයා මැරිලා වැටුණා. එතකොට අර ලිහිණිය ගැහණු සතා ඇවිදින්න මෙතන වැළපුණා. ඒ වැළපෙන එක දිහා බලාගෙන ශෝකයන එක ශෝක ශ්ලෝක සමුවතට ශ්ලෝක උනේ ශෝකය කියලා තමයි කියන්නේ. මානිසාද ප්‍රති කියලා ඒ ශ්ලෝකයේ තියෙනවා. ඒ නිසා දැන් වාල්මීකිගේ රාමායනයේ මුල්ම කෘතිය නම් මුල්ම කාව්‍යය නම් ඒ කාව්‍යයේ බිහි වුණ ශෝකාන්තයකින් නේ මට මතකයි අර පහුගිය දවසක මෙහෙ සාකච්ඡාවක් කළා. ඒකෙත් ඔය අදහස කියුණා. මොකද ට්‍රැජඩි තමයි හුඟක් ජනප්‍රිය වෙලා තියෙන්නේ නේද? දුක. ඒ මොකද කියලා හිතුවොත් යථාර්ථය ඒක. ඒ කියන්නේ දැන් අපි සැප විඳින්න තමයි කැමති. හැම කෙනා මේ කාම ලෝකේ සැපමයි විඳින්නේ. හැබැයි ඒක අවසන් වෙන්නේ හැමතිස්සෙම දුකකින්. ඒ නිසා ලෝකේ යථාර්ථය තුලින් තමයි සතුට කියන එක ලබන්න පුළුවන් වෙන්නේ. දැන් අර අපි උදාහරණකින් කිව්වොත් එහෙම අර මම ඒක කියලා නවත්තන්නම්. අර මම නිතර කියන අර ජපන් කතාවක් තියෙන්නේ අර මේ අර පෝසත් මිනිස්සෙක් ගෙදර ඉතින් විශාලට හදලා මේකේ ඉන්න බයයි. ඒ නිසා ජපන් සෙන් හාමුදුරු නමක් ළඟට ගිහිල්ලා රත්තරන් තහඩුවක් දීලා කිව්වලු මේකේ ආශිර්වාද වාක්‍යයක් ලියලා දෙන්න කියලා. මොකද බය නැති වෙන්න. ඉතින් පවුලේ කී දෙනාද ආපුවාම 4 දෙනයි කිව්වලු මමයි නෝනයි පුතයි දුවයි කියලා. ඉතින් වැඩිමල් කවුද කියලා ආපුවාම මම ඊට පස්සේ නෝනා ඊට පස්සේ පුතා ඊට පස්සේ දුව. ඉතින් ඒකේ ලිව්වලු පියා මැරෙයි මව මැරෙයි පුතා මැරෙයි දුව මැරෙයි මේක ගහන්න කියලා. ඒතකොට එයා කිව්වලු මං ආවේ මේ බය නැති කරගන්න සතුටක් ලබන්න මේකේ මේ සාපයක්. ඉතින් කිව්වලු ඕක තමයි දෙන්න පුළුවන් උපරිම මේ ආශිර්වාදය. ඉතින් මොකද්ද කියලා අපම අනුපිළිවෙලට මැරෙන්නයි ඕකේ ලියලා තියෙන්නේ. කියන්නේ ඔයා වැඩිමල්. ඉතින් දැන් එතන යථාර්ථය තුලින් අපිට තනසීම එන්නේ නේ. ඉතින් කොහොම නමුත් ලෝකේ යම් කිසි සැනසීමක් ලබනවා නම් සතුටක් ලබනවා නම් ඒක ලබන්නේ මේ ලෝකේ යථාර්ථය. යථාර්ථය තමයි අනිත්‍ය නේ. ඉතින් මම හිතනවා එතන තමයි ওই දෙකේම හට ගැනීම සිද්ධ වෙන්නේ කියලා. සිනහව මානව පරිණාමයේ පියසටහනක්. ජේෂ්ඨ මහාචාර්යතුමාගෙනුත් එක්තරා විදිහකින් ඒකේ කියවුණා. ලෝකේ ලස්සනම හිනාව තියෙන්නේ කාටද? එක එක්කෙනා එක උත්තර දෙන්න ඉඩ තියෙනවා. නමුත් වැඩි දෙනෙක් දෙන උත්තරේ මා දන්නවා. දන්න හින්දාම පොඩි කොටසක් උපුටා ගත්තා. මේ දොරමඩලාවට යටපට්ටම වැඩසටහනේ මම නිතර පෙන්වන දේවල් මට පෙන්වන්නට අවසර දෙන්න. ලෝකේ ලස්සනම සිනහව මේක වෙන්න බැරිද? මන් දන්න විදිහට නම් ලෝකේ ලස්සනම සිනහවල් ඇතුළත් වෙන්නේ ඒ සිනහවලට පුංචි දරුවන්ගේ හිනාව තමයි ලෝකේ ලස්සනම හිනාව. ඒකට කිසිම තර්කයක් නැහැ. මම කැමති අපේ මහාචාර්යතුමිය කතා කරන්න කලින් අපි ජයලාල් රෝහණ මහත්තයා ළඟට යන්න මේ සිනහවේ ප්‍රභේද තියෙනවා නේද? අපි හිනාවල් කියලා ඔක්කොම එක ගොඩේ දාගත්තට හිනාව විවිධයි. විෂමයි. ඒකේ ප්‍රභේද ගණනාවක් තියෙනවා. විශේෂයෙන් නාට්‍ය කලාවේදී අපි
ප්‍රීතිය ගැන කතා කරනවා, ශෝකය ගැන කතා කරනවා, රස භාවයන් ගැන කතා කරද්දී වෙනම කලා ක්ෂේත්‍රයන්ට අදාළව අපි කතා කරනවා. මේ සිනහවේ ප්‍රභේද ගැන පොඩ්ඩක් කතා කරලා අපි කතාවට ආරම්භයක් දෙමු. හොඳයි. අවසරයි අපේ විද්වත් මහාචාර්යතුමන්ලාගේ මගේ සහෝදරෙක්වන් මේ ඉතා සුන්දර මිතුර මහානාම මහත්තයාගේ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මැතිතුමනි. දැන් හරි ලස්සනයි මේ දරු පැටවුන්ගේ හිනාව දැක්කම අපි මොන වයසේ හිටියත් ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒක ඉබේම මේකට මේ ප්‍රභේදනේ හැවි හිනාවේ ඔය තමයි පළවෙනිම ප්‍රභේදේ. හිතේ මුකුත්ම නැහැ මේ ලද දරුවන්ගේ. මේ නපුරු ලෝකෙට එක්කව වුණාන් පස්සේ තමයි hina වෙන්නේ. ඒකට ප්‍රභේද එක්කව වෙන්නේ. මේ හිතේ මුකුත්ම නැහැ. මේ දරුවෝ ඔහේ hina වෙනවා සැහැල්ලුවෙන්. මට හිතෙනවා මේ නාට්‍ය කලාවේ පැත්තෙන් එකතු කරන්න කිව්වහම ක්‍රිසි මේක බෙදෙනවා. ක්‍රිස්පුරු 3 වෙනි සියවසටත් උඩදී ඉඳන් එනවා මේ ට්‍රැජඩි කොමඩි කියන එක. ශෝකාන්ත සුඛාන්ත සුඛජනක නාට්‍ය. හැබැයි ඔබ කියපු කතා හරියට හරි අපේ මහාචාර්යතුමා සර් කියපු දේ හරියටම හරි දැනක් තියෙනවා. මොකද්ද? ඇරිස්ටෝටල් පඬිවරයා මේ කවි ශාස්ත්‍රයේ සුඛජනක නාට්‍ය වලට වැඩි තැනක් දීලා නැහැ. පරිච්ඡේදයක් විතරක් අතරලා දානවා. වැඩිපුරම කියලා තියෙන්නේ ශෝකජනක නාට්‍ය ගැන සාප්පුවක් ගැන. මේකේ අනිත් පැත්තට ආවම අපි එනවා ಭಾರತයට. ආවම අපිට නාට්‍ය ශාස්ත්‍රයේ භරත මුනිවරයාගෙන් දකින්න හම්බ වෙන එහි එතුමා සඳහනක් කරන හරි ලස්සනයි. යෝයන් ස්වභාවෝ සුඛ දුක්ඛ සමන්විතः සුංග අධ්‍යාපීන යෝපිතෝ නාට්‍ය මිත්‍ය බීදීයතේ. හරි ලස්සනයි. සුඛ දුක්ඛයෙන් හටගත් යම්කිසි පුවතක් වේද? ඒ ඉදිරිපත් කළා මේ නාට්‍යයයි. ඒකට මේ පූර්වාචාරීන් වරුන් මේ දේවල් අල්ලගෙන තිනවා. අපිට ගොඩක් ඉස්සර අද මාතෘකාව හැටියට ගත්ත මේකේ මේ මාතෘකාවේ ඔබ මට ප්‍රකාශ කරන්න කියවූ ඔය ප්‍රභේද ගැන සඳහන් වෙනවා වැඩියෙන් නාට්‍ය ශාස්ත්‍රයේ. කවි ශාස්ත්‍ර කවිතාවලට වැඩි. එහි අපේ මගේ හිතාදර මහානාම මහත්තයා මෙන්න මේව දැකලා තියෙනවා. ඒක ප්‍රභේදයක්. ඒ හිනාවේ තියන්නේ උපහාසයේ මුළු ඔක්කොම කැටි වෙලා රාධනය කරන්නේ නේ. ඒක කරන්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. කරයි. තව මම රුවඩ දැක්කව මේ එක්සත් ජාතීන්ගේ ළමාද අරමුදලේ පොන්ති කාලයක් මම වැඩ කළා. වැඩ කරනකොට කොළඹ වතු වලට යන්න සිද්ධ වුණා සයිමන් වගත්තගේ මහත්තයා යටතේ. මේ ඔය මේ පොඩි ළමයින්ට උගන්වන වැඩසටහන් වලට ප්‍රජාශාලා. ඔව්. ඔය 62 වත්ත විස්ට්‍රයිට් වත්ත මෝදර ඩිලාසාල් වත්ත ඔය වගේ දේවල්. බොරැල්ලේ. ඒ යනකොට වෙල කෙලට මම දැක්ක අමුතුම හිනාවක්. මේ කමන්නද මං චුට්ටක් හිමින් නැගිටලා එක පෙන්නුවා. කමන්නේ. මට නැගිටින්න. නැගිටතර කමන්නේ යන්නේ නැතුව. හරි යන්නේ. මේ ඉඳන් එකපාරට මිනිස්සෙක් අර කොස්කසන්දී අඩෝ එනේ කරයි වලන්නේ වරෙන්ඩෝ ගගහිලා. ඒ කියන්නේ අපා මේ අභියෝගයක් කරන්නේ තව කෙනෙකුට කරන්නේ hina වෙවි. අභියෝගය කරයි වරේ එයා පොඩ්ඩක් බීලත් වෙන්න පුළුවන්. එයා හරි සිනාව පාවිච්චි කරන අභියෝගයට අනිකා අවසන් සිනාව පාවිච්චි කරනවා. සමහරු ඉන්නවා පෙලක් වෙලාවට
ඇතුළාන්ත ගොඩාක් දේ හංගගෙන දැන් සර් කිව්ව කොටසත් එනවා එතනට. ඔව්. ඔව්. අපි කරමු නේද ඒක? දන්නව නේද මේ වගේ චරිත මතකත් තියෙනවා. නම් කියන්නේ නෑනේ. මට ඔය අතරේ දැක්ක මරු දෙයක්. මේ අපේ පිළිගැනීම් ඔය කවුන්ටර් වල ඉන්න නෝනලා ඒ මරු වැඩ මට හිතෙන මුළු ලෝකෙම තියෙන පුදුම වේදනාවක් නෝන්ට ඇති. ඔය මොන එක තිබ්බත් අයිවන් ඉතින් මොකද්ද මම කරන්න ඕන තව එහෙම අනෝ. හැබැයි පුද්ගලික ආයතන වල වැඩි. පෙලක් රජයේ ආයතන වල ඉන්න ඇක්ටර් වෙච්ච අය පිළිගැනීමේ කවුන්ටරේම ඇක්ටර් වෙලා. කාම් වෙනවද? අර ප්‍රීතිමත් හිනාව අර අනිත් පැත්තෙන් එන මිනිස්සයා මොන කල්පනාවක් එනවද ඒව මුකුත් නැහැ. මොකද? කවුද? ගල්මංගොඩද? නෑ නෑ. ඔය වැඩක් නැහැ ඉතල වැඩක් නැහැ. ආව හම්බෙන්න බෑ. මේ සමා වෙච්ච දෙයක් නෙවෙයි නේද ඔය? නෑ අනේ නෑ. අම්මෝ නෑ මම මේ සමාවෙන්න මේ උදාහරණ සපයන ඒවා ඇත්තටම ගන්න එපා. ඔව් මෙහෙදි වෙච්ච දෙයක් වෙන්නත් බෑ. මෙහෙ වෙන්නේ නැහැ එහෙම. නෑ මෙහෙ වෙන්නේ බෑ. අතනින් අපිට තේ එකක් හම්බ වෙනවනේ. එනකොටම මහාචාර්යතුමීටයි මටයි හම්බුණායි. කරදර නොවි අපිට ඉඳ ගන්න කියලාම තේ දෙකක් හම්බුණා. ඒ සුන්දරද? හැබැයි ඔය වගේම මේ ආචාර්ය හසන්ත මහත්තයා අද මම මේ වැඩසටහන එනකොට මහාචාර්යතුමියත් එක්ක එළියට බැස්සේ එක්තරා ලෝකේ පළවෙනි රස්සාවේ දුක ගැන කියන නාට්‍යයක් කරන ගමන් පුහුණු වෙනවානේ. පුහුණු වෙනවා. ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාගේ හංකිති 13 කියන නාට්‍යය. එයා ගොසු 13 එක එළි දක්වනවා. මේ නාටකේ කතා කරන්නේ ලෝකේ මුළුම වර්ගයේ අභිසාරිකාවන්ගේ ඒ රැකියාව සම්බන්ධව. ඒගොල්ලෝ hina වෙනවා අපේ පිරිමි ගොඩක් මානසික සැහැල්ලුව ලබා ගන්න පෙළක් අය. අපි නෙමෙයි සර්. පෙළක් අය ඉන්න මානසික සැහැල්ලුව ලබා ගන්න ওই තැන් වලට යනවා. ඒ අයගෙන් ලැබෙන සිනහව මදහසපෑම් සහ ඔවුන්ගෙන් සාද සත්කාර ඔක්කොම ලැබෙන සංග්‍රහව ලැබෙන දේවල් ඒ අය පිළි අරගෙන එතනටම වැටිලා ඉන්න අයත් ඉන්නවා පෙළක් අය. ඉතින් මෙවන් කාන්තාවන්ගේ දුකෙහි පැත්තක් ගැන කතා කරන්නේ. ඉතින් සිනාවේ ගොඩාක් තියෙන වෙනස්කම් රංගපානකොට නම් අපිට ගොඩක් සිනාව භාවිත වෙනවා. මේ විවිධ අර්ථ සහිතව පාවිච්චි කරන්න. ඒ නිසා සිනාවේ සහ කඳුලේ ඇඳීමේ අපේ සර් කිව්වා හරි හොඳ පොතක් නෝල්ක පෙලක් වෙලාවට මගේ කාගේ හරි ආදරණීය දරුවා විදේශගත වෙලා හරි මෙහි හරි අමාරුවෙන් ඉගෙනගෙන විශ්වවිද්‍යාලේ උපාධිය අරගෙන එහෙම අපි එනවා අම්මේ මේ අම්මා දෙන්න අපේ උපාධි ප්‍රදාන උත්සවයට එහෙම කිනෝට පෙලක් අම්මලා hina වෙලා ඉඹ ගන්න ගමන් අඬනවා සතුටු කඳුළු. මේක නිසා සිනහවේ අනිත් පැත්ත කඳුලයි මේ දෙකම එකතු වුණාම තවත් ලස්සනයි. සිනහව අතරින් කඳුල උපදින්නේ කොහොමද කියලා තව ටිකකින් බලා ගන්න පුළුවන්. අපි ඒවා මේ ගීතවල කවිවල තියෙන යෙදුම් විතරක් නෙවෙයි ඒක වෙන්නේ කොහොමද කියලත් මම තව ටික වෙලාවකින් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. දැන් අර සමහර නාට්‍ය බලලා hina වෙන්න හංකිති කවා ගන්න ඕනේ. ඕකට එහෙම එකක් නැහැ නේද? නම දැම්මට හංකිති දාතුන කියලා. ජයන්ත කොහොමදත් හොඳ නිර්මාණ කරන අපේ සම්පත්ධාරියෙක්. තා හොඳ මට්ටමේ නාට්‍ය නිර්මාණය කරන කෙනෙක්. අපේ ගීත කලාවේ සිනහව ගැන කඳුල ගැන කියවෙන තැන් අප්‍රමාණයි. අපිට ගීත වලින් නිදර්ශන තෝරන්නට ගියොත් එහෙම මම හිතන්නේ තෝරලා ඉවර කරගන්නට බැරි තරම් ගීත තියෙනවා. විශේෂයෙන් ස්වාධීන රූපවාහිනී සේවය කියලා කියන්නේ ලංකාවේ පළමුවෙනි රූපවාහිනී නාලිකාව හැටියට අප ළඟ තියෙන ඕනෑ තරම්. නමුත් ඒ අතරින් අහඹු ලෙස තෝරාගෙන ඇතම් ගීතවල කියවෙන්නේ සිනහව ගැන, ඇතම් ගීතවල කියවෙන්නේ කඳුල ගැන,
සිනහව අතරින් කඳුල උපදින හැටිත් කඳුළු අතරින් සිනහසෙන හැටිත් ඔය තැන් තැන්වල විවිධ ආකාරයෙන් තියෙනවා. මේක මේ පිළිවෙලකට සකස් කරපු ගීතමාලාවක් නෙමෙයි. අපි බලලා ඊට පස්සේ කතා කරමු. සිනහව අතරින් කඳුලක් උපන්නා ඒ බැවුණු දැනම සිනහවක් පෑවා සිනහව අතරින් ඔදද ඇයගේ මුව කමලේ ඔද වැඩන සිනහසයි ඉලලා යලිම සනසන්නේ ආදරියේ රුසුරානනි නයි බලන්න ඔයාගේ මල්හින උන්සඳක් නැගෙන්නේ එපා කලුම් පෙර රංගනි මානිකාද ඔය නටන්නේ චිදෝනි තරහ වෙලා පුංචි දැසේ කඳුළු සලා අනින් මාළගෙනවා කියා තාත්තා දුව රවටලා පුංචි දෝනි තරහ වෙලා ඇකි පැලෙන දිගිරි ලාබයි ගමන බිමන නහරල ඇකිරි පැලෙන දිගිරි ඇකි ගමන බිමන නහරල ගෙංගිනි 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 කතා ගෙංගිනි 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 කතා නිකලේ නදී තීරේ දිනක හමු වෙලා තුනු ඒ සිනා දැසී කඳුළු බෙද වෙලා නිකලේ නදී තීරේ දිනක හමු වෙලා තුනු ඒ සිනා දැසී කඳුළු බෙද වෙලා බමරි කුසී සිතට ඔබ එනවා කිරණසේ කිරුගේ හද සිනා සෙනවා ඔබ සිනා සෙනවා සුළු බිඳු ගලා සඳේ තුරු ලතා පුරා සියෝ ළඟම සැලී මගේ නොහිම් සීතලේ නෙතක දැල්ුණා අමයුරු රස හස කැන්වැල් සිතක් හිනැහුණා මෙදාතුර කඳුලට විවර දැස්පියන් පතු කවුරු වසා ලයේ ගලාගේ ස්නේහයේ සිනා පිරුරත් දෙතොල ඔබ මිනිමුතු නැතේ මා සතු කඳුළු මුතු ඇත ඔබේ මා පැතු තුසර පිණි ලෙස මල් මතේ කඳුළු කොපුලේ රැඳේ කඳුළු කොපුලේ රැඳේ දැස නිලු පුල් තේමා කඳුළු මුතු වැල් සලා දෙතොල සුසුමින් පුරා එක්ි බින්ද අඬනු මල් මාලේ අහඹු ලෙස තෝරාගත් ගී ඛණ්ඩ කීපයක් තවත් තියෙනවා. ඇතම් රූප දකිද්දී ඇතම් හඬවල් ඇහෙද්දී අපේ එනකටත් කඳුලක් වුණනවා. සමහරට ඉතිරි වෙලා තියෙන්නේ ওই ටික විතරයි. සමහරට ස්වාධීන රූපවාහිනියේ විතරයි. ඔය ඇතම් ගීත, ඔය ඇතම් මතකයන් ගබඩා වෙලා තියෙන ස්වාධීන රූපවාහිනියේ විතරයි. ඒ හඬ පෞරුෂය,
ඒ රූපය ඉතුරු කරලා සමහර කලාකරුවන් අපෙන් සමු අරගෙන අපි ප්‍රීතිය සහ ශෝකය ගැන කතා කරනවා, සිනහව සහ කඳුල ගැන කතා කරනවා. අපේ මහාචාර්යතුමනි. හසන්ත දැන් අපි අෂ්ටලෝක ධර්මය ගැන කියනවනේ. ලාභ, අලාභ, යස ආයස, නිന്ദා ප්‍රශංසා, සුඛ දුක්ඛ කියලා මේ හැම එකකම තියෙන්නේ ලෝකේ පවතින එකිනෙකට විරුද්ධ අංශ දෙක බැගින් තමයි මේ අට අරගෙන තියෙන්නේ. දැන් එහි එක කොටසක් හැටියට අපිට ගන්න පුළුවන් සිනහව සහ කඳුල. සිනහව උපදින්නේ සතුට නිසා මූලික වශයෙන් මෙතෙන් සඳහන් වුණා දුකටත් සතුට කඳුලක් එනවා කියලා. එතකොට සිනහව සතුට නිසා ඇති වෙනවා, දුක නිසා කඳුල ඇති වෙනවා. මේ දෙකේ පොඩ්ඩක් මාරු වීමකුත් සමහර වෙලාවට වෙනවා. මහාචාර්යතුමා සඳහන් කර කරුණක් කෙරෙහි මගේ අවධානය යොමු වුණා අර මිනිසුන්ගේ හිනාව ආරම්භ වුණේ කෙසේද කියලා. අර ගල් ගුහාවල ඉඳෙද්දී ඒ දත් විලිස්සාගෙන සිටීම ඒක සිනහව බවට පරිවර්තනය වුණා කියලා. දැන් මේ මුල් අවස්ථාවේදී අත වශයෙන් මේ විදිහට තිබිලා තියෙන්නේ ආත්ම ආරක්ෂාව සඳහා. තමන්ගේ ආරක්ෂාව සඳහා තමන්ගේ බලය, රෞද්‍ර බව පෙන්වලා තමන්ගේ පවුල, සමූහය ආරක්ෂා කර ගැනීම. මේක ක්‍රමක්‍රමයෙන් විකාශය වීමෙන් සිනහව ඇති වුණා කියලා අපි විශ්වාස කරනවා නම් මම හිතන්නේ ඒක ස්වාභාවික විකාශනයක් හැටියට සැලකන්න පුළුවන්. නමුත් අද සමාජයේ සිනහව කඳුල දෙක හැම දිනාටම උරුම වූ දෙයක්. දැන් අපි මෙතන දුටුවා කුඩා බිලිඳුන්, පුංචි ළමයි hina වෙන ආකාරය. ඒ කිසිම හැඟීමකින් නෙවෙයි. අර ඒ මොහොතේ අම්මා කරන විහිළුවක් දැකලා හෝ යම්කිසි හේතුවක් ඇතුව හෝ නැතුව හෝ එක දිගට hina වෙනවා. නවත්තන්නෙම නැතුව hina වෙනවා. මං හිතන්නේ ඒක බලාගෙන හිටි අපි කොයිතරම් hina වුණාද කියලා හිතන්න පුළුවන්. එතකොට එතන එක්තරා විදිහක ප්‍රීති සාගරයක් තියෙන්නේ නේ කියනවනම්. දැන් අම්මා ඒ දරුවන්ගේ hina වේ දරුවාගේ හෝ Tamanගේ සමහරලාට නිවුන් දරුවන් හැටියට අපි දුටුවා. ඒ අයගේ hina මේ අම්මා තාත්තා ඒ වැඩිහිටියන් කොයිතරම් සතුටටපත් වෙනවද? ඒ වගේම පුංචි දරුවෙක් අඬනවා නම්, කඳුළු පෙරාගෙන අඬනවා නම්, සමහර විට පොඩිම දරුවෙක් නම් බඩේ ගායක් නිසා වෙන්න පුළුවන්, වැටිලා වෙන්න පුළුවන්, අම්මා නැති ශෝකේ නිසා වෙන්න පුළුවන්. ඒ වගේ දරුවෙකුගේ කඳුලක් දැක්කම වැඩිහිටියන්ට ඇතිවන ශෝකය දරාගත නොහැකි තරම්. ඒතකොට මේ දෙකම එක අතකට බලනකොට පරස්පර විරෝධී බවක් තිබුණාට එකිනෙකට සම්බන්ධ බවකුත් තියෙනවා. දුක නිසා කඳුල ඇති වෙනවා වගේම ඒකේ අවසානයේ සමහර විට දුක කෙලවර වීමෙන්, සමනය වීමෙන් සතුටක් උදා වෙලා ඒක හිනාවක් බවට පත් වෙන්නට පුළුවන්. ඒතකොට මේ දෙකම මිනිසාට, මනුෂ්‍ය සමාජයට උරුම වූ දේවල්. ඒ නිසා තමයි දැන් අපි දුටුවා නැරඹුවා මේ අවස්ථාව වෙනකොට ගීත ඛණ්ඩ කීපයක්. වර්තමාන ගී පද රචනා අතර අපි දන්නවා බහුල වශයෙන් ලියවිලා තියෙනවා ඊටාම සුන්දර ගීත සිනහව සහ කඳුල පිළිබඳ. මේ දෙකෙන් මං හිතන්නේ අපේ හදවතට වඩා සමීප වෙනවා අර කඳුල ගැන ලියවිලා තියෙන ගීත. මොකද මිනිසුන් වශයෙන් දැන් ජලාල් රෝහන් මහත්මයා සඳහන් කළා වගේ නාට්‍යයේදී වුණත් අපි වැඩියෙන් අපේ සංවේදී බවක් ඇති වෙනවා අනිත් අයගේ දුක දැකලානේ. එතකොට ඒ කඳුල පිළිබඳව දැන් කෙනෙක් hina වෙනකොට අනිත් කෙනෙක් ඒක දිහා බලලා උනන්දු වෙලා යන්නේ hina වෙනවා ඇති මොකක් හරි හේතුවකට. නමුත් කෙනෙක් අඬනවා නම් අපේ අවධානය ටිකක් හරි යොමු වෙනවා. මොකක් හෝ ශෝකයක්, වේදනාවක්, හිත වේදනාවක් නිසා මේ අඬන්නේ, කඳුළු වගුරන්නේ කියලා අපේ අවධානය වැඩියෙන් යොමු වෙනවා. ඕක තමයි මිනිස් ස්වභාවය. නාට්‍යයේදීත් වැඩියෙන් තේමා කොට ගන්නේ මේ දුක, ශෝකය කියන එක. ඔය හේතුව ඒ මිනිස් ස්වභාවය නිසා වෙන්නේ නැති. දැන් හිනාව කියලා ගත්තම හසන්ත මේකේ මෙතුමා වර්ගීකරණය කිරීමකුත් කළා. නමුත් එදා ඉඳලා අපි දන්නවා දැන් හතරිනා කියලා කියනවා. එක එක් විදිහට ප්‍රභේද දක්වනවා. ඊට අමතරව දැන් ගැමි පරිසරයේ බැලුවම වැඩිහිටියෝ තමන්ගේ දරුවන්ට විශේෂයෙන්ම ගෑනු ළමයින්ට කියනවා කොක් හඬලා hina වෙන්න එපා කියලා. එතකොට අපේ සමාජය බලාපොරොත්තු වෙන්නේ කාන්තාවකගෙන්, දියණියකගෙන්, ගැහැණු ළමයෙකුගෙන් සංවර බවක්නේ. එතකොට ඒ සංවර බවට හානියක් වෙනවා අර කොක් හඬලා hina වෙනකොට. අද අපි බැලුවොත් පාසල් ශිෂ්‍යාවන් ටික දෙනෙක් හෝ එහෙම නැත්නම් තරුණයන් සමූහයක් ගත්තොත් ඔයක සීමාව ඉක්මවා යන තරමට තියෙනවා. නමුත් කවුරුත් ඕක පාලනය කරන්න උත්සාහ ගන්න කෙනෙක් පැත්තකින් ඉඳන් බලාගෙන මොකක් හරි විවේචනයක් කරනවා වෙන්න පුළුවන්. නමුත් ගෙදරක තවමත් මං හිතන්නේ වැඩිහිටියෝ Tamanගේ දියණියන් පාලනය කරන්න හදනවා ඔය කොක් හඬලා සිනාසෙන්නට එපා කියලා. ඒ වගේම තවත් දෙයක් තියෙනවා. දැන් hina වුණොත් අඬන්න වෙයි කියලා මට මතකයි අපේ ගෙවල් වල උනත් වැඩිහිටියෝ කියනවා. hina වුණොත් අඬන්න වෙනවා.
මේකේ කිසියම් සත්‍යයක් තියෙනවදෝ කියලා මට හිතෙනවා. අපි උවමනා ඒ වෙලාවෙම හිනාව වැඩි වෙනකොට කඳුළු වැగిරෙන එක එකක්. ඒ ඇරුණම අපේ බෞද්ධයන් අතර විශේෂයෙන්ම විශ්වාසයක් තියෙනවා අර සීමාව ඉක්මවා යන්නේ නැතුව මැදමාවතේ යන්න කියලා. ඒතර උවමනාවට වඩා සතුටු වුණොත් hina වුණොත් ඒක අවසානයේ මොකක් හරි අර උඩ පැන්නොත් බිම වැටේ කියන එක වගේ ওই විදිහේ තත්වයකුත් තියෙනවා. ඊළඟට දැන් සිනානුමසෙන් දසන් දක්වා කියලා ඔබතුමාගෙන් සඳහන් වුණා. මේක කියන්නේ අර කාවශේකරේ ඒ දියණියගේ විවාහ අවස්ථාවේ නාභිය නොදක්වා සලු ඇඳ බොලට දක්වා නොපවතන් සක්වා සිනානුමසෙන් දසන් දක්වා. මම හිතන්නේ අද අපේ කාන්තාවන් තරුණියන් දිහා බලනකොට ඕකේ අර මේ සලු ඇඳ බොලට දක්වා ඇරුණම අනිත් සියල්ලම කඩ කරලා තියනවා කියලා මට හිතන අවස්ථා තියෙනවා. කොහොම හරි සිනානුමසෙන් දසන් දක්වා කියලා කොහොම අද අපි තරුණ පෙළට මේක කිව්වොතින් ඒගොල්ලන් විමතියටපත් වෙන්න පුළුවන්. දත් පේන්නේ නැතුව කොහොමද hina වෙන්නේ? එහෙම වුණොත් හරි විරූපී ස්වරූපයක් තියෙන්න පුළුවන් මුහුණේ තොල් දෙක තද කරගෙන දත් නොපෙනෙන්න hina වීම. හැබැයි ඒක අපි වචනාර්ථයෙන්ම ගත යුතු නෑ. සිනානුමසෙන් දසන් දක්වා කියලා කිව්වට ඒක දත් පේන්නේ නැති වෙන්න hina වෙන එක නෙවෙයි. අර උවමනාවට වඩා අධික අසංවර ලෙස hina වීම නොකළ යුතුයි කියන එක තමයි තියෙන්නේ. ඉතින් hinaවයි කඳුලයි දෙක එකිනෙකට සම්බන්ධයි කියලා. සමහර වෙලාවට කියන දත් 32ම පෙන්වන්න නැතුව පෙන්නලා hina වෙන්නේ ඇයි කියලා. ඔය වගේ ගැමි පරිසරයේ අපි හැදුණු වැඩුණු පරිසරයේ හැකර hina වෙන්න පුළුවන්. හතර hina වෙන්න පුළුවන්. ඒ වගේම දැන් උපහාසයෙන් සිනාසීම ගැන ඔබතුමා සඳහන් කළා. මට හිතෙනවා සමහර වෙලාවට කෙනෙක් කිව්වොත් එයා ලොකු ඉස්කෝලේකට යන්නේ කියලා කිව්වොත් තව එක්කෙනෙක් ඒක අහලා ගාවොත් ඒ ඇති. එතනත් hinaවක් තමයි. එතන ඉංගියෙන් කියන්නේ අපෝ ඔය ඉස්කෝලේ මොනවද කියලා ඒ වගේ යම්කිසි විදියක උපහාසයක්. එතකොට මේ වගේ hinaව ඒ ඉරියව්වකින් වෙන්න පුළුවන්, ශබ්ද නැගීමෙන් වෙන්න පුළුවන්, පිට කරන්න පුළුවන් එක් අරුත් වලින්. ඊළඟට මතු පිටින් hina වෙලා දැන් සමහර වෙලාවට කියනවා උඩින් ඔපේ යටින් අපේ කියලා කියනවා වගේ මතු පිටින් hina වුණාට හිත ඇතුලේ තියෙන ගින්දර. අනිත් එක්කෙනා කෙරෙහි අවිශ්වාසය සහ වෛරය වෙන්න පුළුවන්. එතකොට මේ විදිහට hinaවේ යම් ප්‍රභේද තියෙනවා වගේම මම දන්නේ කඳුලේ ප්‍රභේද තියෙනවද කියලා දෙකක් අපි මේ වෙනකොට සාකච්ඡා කළා. එකක් තමයි අර සතුටු කඳුළු, අනිත් එක ශෝකයට දුකට ඇති වෙන කඳුළු. ඒ ප්‍රභේද කිඹුල් කඳුළු කියලා වර්ගයක කිඹුල් කඳුළු කියනවා. බොහෝ වෙලාවට අද ඔක පාවිච්චි වෙනවා. අනිත් අයගේ දුක ගැන බොරුවට දුක් වීම. එතකොට මේ වගේ විවිධ ප්‍රභේද තියෙනවා. හොඳයි. හොයාගෙන තියෙනවා විද්‍යාඥයෝ hina වෙන එක ලේසිලු. ඒ කියන්නේ hina වෙන්න අපේ මුහුණේ තියෙන මාංශ පේශි ඒ වැය වෙන ශක්තිය අවමයි. නමුත් රවන්න ලොකු මාංශයක් දරනකොට රවන්න එක අමාරුයිලු. ඒ වුණාට මේ අමාරුම වැඩේ තමයි බොහෝ දෙනෙක් කරන්නේ. මෙච්චර ලේසියෙන් hina වෙන්න පුළුවන් එක ශරීර ශක්තිය වැය වෙන්නේ අඩු ප්‍රමාණයක්ලු, මාංශ පේශි උමනා වෙන්නේ අඩු ප්‍රමාණයක්ලු. රවන්න ඊට වඩා මාංශ පේශි ප්‍රමාණයක් උමනා වෙනවලු. ඒ වුණාට විතක හිතෙනවා මේ සමහරු ඉන්නේ මාර කිව්වා වගේ සපත්තු ඇණයක් යනලා වගේ නේ කට කජුලෙල් වගේ අපි ගියාමත් සමහර තැන්වල දැකලා තියෙනවා. තවත් එකක් තියෙනවානේ මොහොතක් මතක් කරොත් සිනාසිසි තර වෙන්න කියලා ඒ දවස්වල කියවනකුත් තිබුණානේ. මේකේ වෛද්‍ය විද්‍යාත්මකව යම් සත්‍යයක් තියෙනවා. වුණාම අර යම් කිසි සහනයක් ඇතිවීමත් එක්ක පුෂ්ටිමත් වීමක් හොඳ නෑ අද දවසේ. වෙන්නෙම නෑ. hina වෙන්නම hina වුණා දතක් කටනොත් එහෙම ඉන්න වෙන්නේ. ඒ සමහරු කියන්නේ මේ හිනානාරි කපලද මෙයාගේ එහෙමත් අහලා කියනවා. hina වෙන්න බැරි. හොඳයි. අපි පොරොන්දුවක් වුණා මේ සිනහව අතරින් කඳුළු උපදින්නේ කොහොමද? කඳුළු අතරින් සිනහස් එන්නේ කොහොමද කියලා. හැබැයි මේ උදාහරණේ ගන්නෙත් පංචංගේ ලෝකෙන් ගත් එකක්. දැන් අපිට සමහරු සින්දු කියනකොට hina යනවා. සමහර සින්දු කියනකොට ඇඬෙනවා. මගේ මහානමත් නෙවෙයි ඈ. මම ආරි අපූර්වට කියනවා භාවාත්මක ඒවා අපි රස විඳිනවා. ඒ වර්ධවයි හිතන්නේවා. මේ සමහරු ඇත්තටම සින්දු සමහරු කියනවා ඇඬෙනවා. නමුත් අපේ අම්මා සින්දු කියනකොට අපට ඇඬෙන්න විදියක් නැහැ. නමුත් අප සතුව තියෙනවා මේ රූපනාම පෙළක් පුංචි දරුවෙක් ගීතේ ගායනා කරන්නේ අම්මා හොඳින් බලායින්ට මේ මව ගායනා කරන ගීතයට පුංචි පුතා දක්වන ප්‍රතිචාරය කොහොමද කියලා අපි බලලා ඊට පස්සේ කතා කරමු. Mommy's gonna sing you a song. අම්මා සින්දුවක් කියන්ටයි ලෑස්තිය. බලන්න පුතාගේ හිනාව කොහොමද කියලා. පුතා ගීතේ රස විඳින්නයි සූදානම.
I don't want you to come out here no more. I beg you for mercy. You don't know how strong my weakness is, or how much it hurts me. 'Cause when you say it's over with her, I want to believe it's true. So I let you in, knowing tomorrow I'm gonna wake up missing you, wake up missing you, when the one you love's in love with someone බොහොම දුක්බර ගීතයක් වගේ සිනහව අතරින්ම කඳුලත් උපදිනවා නේද? Don't you know it's torture? I mean it's a living hell. No matter how I try to convince myself, this time I won't lose control. So I let you in, knowing tomorrow I'm gonna wake up missing you, wake up missing you. Oh, you feel ආයි නම් ඔය ඇඬෙන සින්දු කියන්න එපා හොඳේ. බලන්න පැංචාගේ භාවාත්මක මුහුණ. You crying? Oh, you crying, monkey. Okay, mommy's done. Okay, it's just a song. It's just a song. ඔව් ලොකු වුණාම රංගන ශිල්පියෙක් වුණොත් මම හිතන්නේ ඔය ජයලාරෝහණ මහත්තයා වගේ හොඳ නළුවෙක් වේ. ඒක භාවාත්මක ගුණක් තියෙනවා. හොඳට බලන්න අර දැසේ කඳුළු නලියන හැටිත් හොඳට පේනවා මේ අම්මගේ සින්දු අහගෙන ඉන්නකොට තමයි ඔක්කොම ප්‍රතිචාර දක්වන්නේ. මොකද දන්නේ මානව මහත්තයා වගේ මුණ හදා ගන්න ඕනේ නෑ. සමහර විට පොඩි ළමයට හොඳටම සින්දුව තේරිලා. ඒක තමයි. අපි දන්නේ මොකද්ද කිව්වේ. සාමාන්‍යයෙන් හැදීමකදී අපිට දුක හිතන ඒ බබන්නකොට hina යනවනේ. හොඳයි මානව මහත්තයා. දැන් මේ බොහෝ දෙනා කතා කළා. මම නම් කියන්නේ මේ දැන් මේ හිනාව කියන එකේ ඊට වැඩි ගැඹුරක් තියෙනවා. දැන් අපි ගත්තොත් මට වඩා හොඳට අපේ ජයලාල් රෝහණ සහෝදරයා පැහැදිලි කරයි. දැන් මේ ට්‍රැජි කොමඩි කියලා එකක් තියෙනවා. දැන් චාලි චැප්ලින්ගේ චිත්‍රපටියක් බලනකොට අපි ඉලා දෙන්න hina වෙනවා. ඊළඟ අපි ගෙදර ගිහිල්ලා කල්පනා කර කර අඬනවා. අපි මේ hina වුණේ කාටද? අපිටමයි. ඒතර චාලි චැප්ලින් මුළු ලෝකෙම හිනස්සුවට ඔහු කවදාවත් hina වෙච්ච කෙනෙක් නෙමෙයි. ඔහු මුළු ජීවිත කාලයම කඳුලා. නමුත් ඔහු දිහා බලලා ඔහුගේ රංගනය දිහා බලලා මුළු ලෝකෙම hina වුණා. හැබැයි ආපහු ගෙදර ගිහලා පශ්චාත්තාප වුණා. ඒක ට්‍රැජි කොමඩි කියලා හඳුන්වනවා. ඒ චාලි චැප්ලින් කොහොමද හිනස්සුවේ කියලා බලන්න පුළුවන්. ඔබ කතා කරන්නේ. ඒ නිසා මම නම් පෞද්ගලික වාසයි hinaව ඇතුලේ තියෙන ගැඹුරු වේදනාත්මක පසුබිමක් සහිත hinaව තියෙනකොට ඒ hinaව ගැන ගොඩාක් දුර හිතන්න පුළුවන්. අර මතු පිටින් එන hinaවට වැඩිය මේ ගැඹුරු hinaවට මම ආදරේ කරනවා. හොඳයි පොඩ්ඩක් බලලා ඉමුද චාලි චැප්ලින් ගැන කියු නිසා පොඩ්ඩක් බලලා ඉමු.
කලල් මහත්තයා ඔය චිත්‍රපටියට ඔය අන්තරේ හදන්න ඇති නේද? ඔව්. අලකට පෙර අවුරුදු 100 modern times චිත්‍රපටි මේක ඛේද වාචකයක්. ඇයි සේවකයාගේ ශ්‍රමය වැඩිපුර ලබා ගන්න අඩු කාලෙකින් කම්කරුවාට කන්න ෆීඩින් මැෂින් කියලා එකක් නේ හදලාගේ. ඒ සිනහව පිටුපස තියෙන්නේ ශෝකාන්තය. ශෝකාන්තය. ඔව් චැප්ලින්ටත් වඩා hinaයනේ ඔය අන්තරේ හදපු එක්කෙනා ගැන අපිට නේද? ඒ කාලේ ඕම එකක් හදාගෙන කට ළඟට කෑම ගෙනතිලා සූප් එක දෙන්න. ඉතින් බලන්නකෝ දැනුත් තියෙන එක එක යන්ත්‍ර සූත්‍ර දිනුන. ඒ කාලේ ඕම එකක් හදාගෙන චිත්‍රපටිය රූගත කළා. මානම්මත්. ඉතින් මේ චිත්‍රපටිය ඇත්තටම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ අවුරුදු 100 ගානකට මේ හිටපු එක නළුවෙක්වත් දැන් ජීවතුන් අතර නැහැ. නමුත් මේ තාක්ෂණය මේ තරම් භාවිතා කරලා කොහොමද කියලා අපිට පුදුම හිතෙනවා. නමුත් මේ කොටස විතරක් දැක්කම ඇත්ත මේ අපිටමයි අපි hina වෙන්නේ. අපිත් හරි කැමති ඔය වගේ ඒවට. ඔය වගේ මැෂින්ස් පුළුවන් නම් අපි සල්ලි දීලා ගන්නවා. අරගෙන සිද්ධ වෙන දේවල් බලපුවාම අපි hina වෙලා තියෙන්නේ අපිටමයි. අපි ඕකට hina වුණාට අපිත් එහෙමමයි. අපිත් ගිහිල්ලා කඩේ බලන්නේ පහසුවෙන් මිලදී ගන්න. ඒව බලනකොට අපිටම අර hina යන තත්ත්වයක තියෙන්නේ. ඉතින් ඒක තමයි hinaවේ තියෙන වේදනාව පැත්තක් තියෙනවා. දැන් මට මේලා මතක් වෙනවා මානාභරණ කියලා පැරණි නෘත්‍යයක තියෙනවා. මේ සිනහව සහ මේ සිනාවෙහි තියෙන හිස් බව ගැන මම පොඩි ගීත කණ්ඩයක් කියලා පෙන්නන්නද? ඇස ප්‍රීති කරන රූපා නැති වී යති නොහැඟී නොදිරාවි නාමි සුන්දරා පවති ගණන්ගේ සිත්හි මෙම ලෝකෙ පාපයේ ගැලී විසූ දුක නියමයි මෙම ලෝකෙ පාපයේ ගැලී විසූ දුක නියමයි ත්‍රිවිධ ලෝක සැප ලැබීමට පංච පාපයෙන් මිදීලා ත්‍රිවිධ ලෝක සැප ලැබීමට පංච පාපයෙන් මිදීලා. මේ කියන්නේ මේ සිනහ වගේ දේවල් වලට වඩා මේ කඳුල සතුට වගේ දේවල් වල තියෙන යථාර්ථය ගැන තමයි මේ ගීතේ තියෙන. මේක මානාභරණ කියන ඉතාම පැරණි නෘත්‍ය කියන ගීතයක්. හොඳයි. ප්‍රීතිය සහ ශෝකය, සිනහව සහ කඳුල. ඒ ගැන යද්දොර මඩලාවෙන් කතා කරන්නේ. මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න අනුග්‍රහක බතු.